ප්‍රේමවති මනම්පේරි වෙඩි 3ක් තියලා මරණයටපත් නොවන බවත් ඒව වැළඳීම කළේ පණ පිටින් කියලා එක ගැන ලොකු සැකයක් අදටත් තියෙනවා. ඒ පිළිබඳව මේ සියලු විස්තර ඉදිරිපත් කිරීම තමයි මා මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. 1971 කැරැල්ල පටන් ගැනීමත් සමගම කතරගම යුද පිටියක් බවට පත් වෙනවා. කැරලිකාරයෝ පොලිසියට පහර දෙනවා. 1971 අප්‍රේල් 5 වෙනිදා පොලිසියට පහර දීලා කැරලිකාරයෝ පොලිසිය අල්ලා ගන්නවා. පොලිසියේ හිටපු ස්ථානාධිපති උඩවත්ත මහත්මයා ඇතුළු නිලධාරීන් මේ පොලිසිය දාලා හම්බන්තොට පොලිසියට යනවා. මේ තත්ත්වය මැඩපවත්වන්න කතරගමට හමුදාව එවනවා. හමුදාවේදී මෙතන ප්‍රධාන වශයෙන් ලුතිනල් කර්නල් විජේසූරිය සරේන අමරදාස කියන අය ඇතුළු කණ්ඩායමක් එවනවා කතරගමට. ඊට පස්සේ මේ කාලය තුලදී පොලිසිය හමුදාවේ සහාය ඇතුව මේ කැරලි කරන තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා. මේ අවස්ථාවේදී 1970 වසරේ අවුරුදු උත්සවයේදී අවුරුදු කුමාරිය බවට පත් වුණ ප්‍රේමවති මනම්පේරි කියන තරුණියව අත්අඩංගුවට ගන්නවා කතරගම පොලිස් ස්ථානාධිපති උඩවත්ත මහත්මයා තවත් පිරිසක් එක්ක ගිහිල්ලා. ගෙදරට ගිහිල්ලා මෑව අත්අඩංගුවට අරගෙන ගෙනල්ලා බාර දෙනවා හමුදාවට. එතකොට මගෙන් ප්‍රශ්න කිරීම කටයුතු කරන්නේ කර්නල් විජේසූරිය. සරේන අමරදාස ඒ අය තමයි ප්‍රශ්න කිරීම කරන්නේ. දිගින් දිගටම ප්‍රශ්න කිරීම කරලා දැන් මේ අත්අඩංගුවට ගැනීම කෙරෙන්නේ 1971 අප්‍රේල් 16 වෙනිදා. එදා රාත්‍රියේදී මෑව බරපතල විදිහට දූෂණයට ලක් කරනවා. හමුදා නිලධාරීන් සමූහ දූෂණයට මෑ ලක් වෙනවා. ඊට පස්සේ පසුවදා අප්‍රේල් 17 වෙනිදා මෑ ගෙදර යෑම ප්‍රතික්ෂේප කරනවා. මෑ කියනවා මට දැන් ගෙදර ගිහින් වැඩක් නැහැ. උඹලා මාව විනාශ කළා. මාව මරපන්. මාව මරලා දාපන් වෙඩි තියලා මට ගෙදර යන්න බෑ කියලා මෑ ඊටාම තරයේ කියා සිටිනවා. පස්සේ මේ අවස්ථාවේදී මේ අය මෙයාව අරගෙන යනවා පාරට මෙතන මේ ගුණසිරි හෝටලේ ඉදිරිපිට පාරට අරන් යනවා. ගිහිල්ලා මේ පාරේ මෑව නිර්වතින් ඇවිද්දෝනවා. එහෙම යන අතරතුරේදී මෑට අඩි කීපයක් ඉදිරියට වාගේ යනකොට මෑට ඇල්බර්ට් විජේසූරිය වෙඩි තියෙනවා. වෙඩි කාගෙන මෑ ඇදගෙන වැටෙනවා. නමුත් මරණයටපත් වෙන්නේ නැහැ. මෑ කෙඳිරි ගාලා වෙඩි කාලා වතුර ඉල්ලනවා. වතුර ඉල්ලන්නේ මේ ගුණසිරි හෝටලේ මුදලාලිගෙන්. පස්සේ වතුරත් මේගොල්ලෝ මුලින් දෙන්න එපා කියනවා. ඉතින් පස්සේ කියනවා වතුර දෙන්න කියලා. නමුත් මෑ ඊට අසීරු තත්වයෙන් කෙඳිරි ගාගෙන ඉන්න වෙලාවේ තවත් වෙඩිල්ලක් තියෙනවා මේ සරේන් අමරදාස. වෙඩි දෙකක් තියෙනවා. නමුත් දීලා ඊට පස්සේ මෑව වලක් කපලා අරන් ගිහින් වලලන්න කියලා ඇලඩින් සිල්වා කියලා පුද්ගලයෙකුට බාර දෙනවා. පස්සේ ඇලඩින් සිල්වා ගිහිල්ලා වලක් කපනවා. වල කපලා මෑව ගෙනියනවා උස්සගෙන අරන් යනවා. තව එක්කෙනෙකුත් සහාය ඇතුව එක දෙන්නෙක් ඉස්සරහින් අල්ලා ගන්නවා. අනිත් එක්කෙනා පිටිපස්සෙන් අරන් උස්සගෙන යනකොට මෑට පණ තියෙනවා. පස්සේ ඇවිල්ලා කියනවා මෙහෙමයි මෑව වලලන්න බෑ. මෑට පණ තියෙනවා කියලා. පස්සේ ඒ අවස්ථාවේදී මෑ එයාගේ කරාබු දෙක ගලවලා මේ ඇලඩින් සිල්වට දෙනවා. මේක ගිහින් මගේ අම්මට දෙන්න කියලා. එතකොට ඒ අවස්ථාවේදී දැන් මෑට පණ තියෙනවා. මෑ වලලන්න බෑ කියලා කිව්වහම පස්සේ ඇවිල්ලා තවත් වෙඩිල්ලක් තියෙනවා. වල ළඟදිම වෙඩිල්ලක් තියෙනවා. ඒ වෙඩිල්ල තියලා මෑගේ ඇඳුම් ටිකක් ගුලි කරලා දාලා වලටම දාලා පස් දාලා වහනවා. දැන් ඒව මිහිදන් කරපු ස්ථානයේ තමයි තරුණ බෞද්ධ විශ්‍රාම ශාලාවේ 5 වෙනි කාමරේ. අද තියෙන තැන තමයි මේව මිහිදන් කරපු තැන ස්ථානේ. දැන් මේ අවස්ථාවේදී මේක පැතිරලා යනවා. මේ වෙඩි තැබීමේ සිද්ධිය. එතකොට මෙතෙන්ට එනවා යහල වනෝද්‍යානයේ බහරව හිටපු වයිට් මහත්තයා මෙතෙන්ට එනවා. ඇවිල්ලා වයිට් මහත්තයත් මේක පරීක්ෂා කරලා බලලා වයිට් මහත්තයත් කම්පාවටපත් වෙනවා. කම්පාවටපත් වෙලා මේ පිළිබඳව වගකිය යුතු අයට එතුමා දැනුම් දෙනවා.
ඔව් මේක මුළු රට පුරාම පැතිරලා ගිය මහා ඛේද වාචකයක් බවට පත් වෙනවා. මේ පිළිබඳව නොයෙකුත් විදියට පත්තරවල දිගින් දිගට මේවා පළ වෙනවා. විරිදු වාගේ දේවල් ඇති වෙනවා මේක සම්බන්ධයෙන්. කවි කොළ ගහනවා. ඉතින් ඒ වාගේ ලොකු බරපතල සිද්ධියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේකට සම්බන්ධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන හමුදා ඊට පස්සේ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියලා මේ අයව රිමාන්ඩ් කරනවා. කරලා මේගොල්ලන්ට විරුද්ධව නඩු පැවරීමක් කෙරෙනවා. ඒ මහාධිකරණයේ නඩු පැවරීම කරනවා. සිරිමාන්න කියන මිනිසුතුමා ඉදිරිපිටදී මේ නඩුව විභාග වෙනවා. නඩුව විභාග වුණාට පස්සේ මේකෙදී මේ වෙඩි තැබීම් කරපු ඇල්ෆ්‍රඩ් විජේසූරිය කියන තැනැත්තට අවුරුදු 16ක බරපතල වැඩසහිත සිර දඬුවමක් නියම වෙනවා. සැරයන් අමරදාසටත් අවුරුදු 16ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වෙනවා. මොවුන් මේක මේ අභියාචනයක් කරනවා. මේ තීන්දුවට විරුද්ධව අපීල් එකක් කරනවා. ඒකෙදි කතා කරන්නේ අති දක්ෂ නීතිවේදියෙක් වුණ ක්වීන් කවුන්සල් කෙනෙක් වෙච්ච චිට්ටි මහත්මයා තමයි ඒක නඩුවට පෙනී සිටින්නේ. නමුත් ඒ නඩුවේදී අභියාචනාධිකරණයේදී මේගොල්ලෝ ඉදිරිපත් කරන තර්කය තමයි ඉහළ නිලධාරීන්ගේ නියෝගයේ මත තමයි අපි මේ වෙඩි තැබීම් කළේ කියන එක. නමුත් එතනදී අධිකරණය ඉතා පැහැදිලිවම තීන්දුවක් දෙනවා ඉහළ නිලධාරීන්ගේ නියෝග නීත්‍යානුකූල නොවන නියෝග නම් එවැනි නියෝග ක්‍රියාත්මක කිරීමෙන් නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒක විත්තිවාචකයක් වශයෙන් යොදා ගන්න පුළුවන් කමක් නැහැ. මේ පහළ නිලධාරිය බලන්න ඕන මේ දෙන නියෝගයේ නීත්‍යානුකූල නියෝගයක්ද නීතියට පටහැනි නියෝගයක්ද කියන එක බැලියේ. ඒ විදිහට බලලා තමයි ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක තීරණය කරනවා. මේක අධිකරණ ශාස්ත්‍රයේදී ඊට පසු නඩුවලදීත් මේ නඩු තීන්දුව යොදා ගන්නවා. මේක යම්කිසි අධිකරණ ශාස්ත්‍රයේ යම්සේ පෙරලියක් සිද්ධ වෙච්ච නඩුවක් විදිහට මේ ප්‍රේමවතී මනම්පේරි නඩුව ඉතිහාසගත වෙනවා. මේ සාහසික අපරාධය සිද්ධ වෙන්නේ කඳ සුරිඳු ඉදිරිපිට. කතරගම දෙවියන්ගේ ඇස් ඉදිරිපිට මේ සාහසික අපරාධය සිද්ධ වෙන්නේ. අහස පොළොව නොහුලන මේක අපරාධයක් විදිහට මුළු රටම කම්පාවට පත් වෙනවා මේ අපරාධය සම්බන්ධව. මේ තරුණියට අවුරුදු 22යි මේ යන අවස්ථාවේදී. කිසිම වරදක් නොකරපු කෙනෙක්. මේ තරුණියගේ මෘත දේහයත් මාස 3කට පස්සේ නැවත ගොඩ ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒ තරම් මේ පිළිබඳව දිගින් දිගට මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වුණා. සිද්ධ වෙලා මේ විදිහට යනකොට මේ අයව බන්ධනාගාරගත වෙනවා. අවුරුදු 16කට බන්ධනාගාරගත කරපු ඇල්ෆ්‍රඩ් විජේසූරියට අවුරුද්දක් යන්නත් ඉස්සෙල්ලා බරපතල විදිහට රෝගාතුර වෙනවා. වෙලා විශාල දුකක් විඳලා අපි කියන්නේ කතාවට විඳවල මැරුණා කියලා. අන්න ඒ වාගේ අන්ත දුකකටපත් වෙලා විශාල ක්‍රීඩාවන්ට ගොදුරු වෙලා එයා මරණයටපත් වෙනවා. ඊළඟට සැරෙන් අමරදාස. එයාටත් අවුරුදු 16ක සිර දඬුවම් ලැබෙන දෙවෙනි වෙඩිල්ල එයා තමයි තිබ්බේ. එයාට ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබෙනවා. නමුත් එළියට ඇවිල්ලා වැඩි කාලයක් වැඩි දින ගාණක්වත් එයාට ඉන්න ලැබෙන්නේ නැහැ. එයා ඝාතනයට ලක් වෙනවා. මෙතනදී සාපේ පළ දුන්න හැටි තාම හොඳින් අපට දැක ගන්න ලැබුණා. ඒ ප්‍රදේශවාසීනුත් ඒක කියනවා. හිරබත් කාලා මේගොල්ලන්ට සාපයක් පළ දුන්න බව ඊටාම පැහැදිලිව ඔප්පු කරලා පෙන්නපු නඩුවක් තමයි මේ ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිද්ධිය. දැන් මෙතනදී බොහොම දෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙතනදී මේ මිනිමැරීම යටතේ මිනිමැරීමක් සිද්ධ කරලා මෙතනදී ඇයි මරණීය දණ්ඩනය මේගොල්ලන්ට නියම වුණේ නැත්තේ කියලා. දැන් මේකෙදී අධිකරණයේදී තුන්වෙනි වෙඩිල්ල තමයි මේ මරණයටපත් වෙන්නේ. නමුත් මේ තුන්වෙනි වෙඩිල්ල තියපු පුද්ගලයාව හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී ඔහු හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා දැන් මේකේ හිටපු මේ ලුතිනන්ට් කර්නල් විජේසූරිය සැරෙන් අමරදාස කියන මේ දෙන්නටම නඩු පැවරෙන්නේ මිනි මැරීමට තැත් කිරීම. අන්න ඒක නිසා තමයි ඔවුන්ට බරපතල වැඩ සහිතව අවුරුදු 16ක සිර දඬුවමක් නියම වෙන්නේ. නමුත් පසුව අපිට මේ ප්‍රදේශයේ හිටපු අයගෙන් අපට දැනගන්න ලැබෙනවා මේ තුන්වෙනි වෙඩිල්ල තිබ්බ පුද්ගලයා අධිකරණයෙන් දඬුවමක් නොලැබුණත් ඒ පුද්ගලයාවත් ඝාතනයට ලක් වුණ බව අපට දැනගන්න ලැබෙනවා. මේ ඝාතනය කිරීමට ප්‍රධාන හේතුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකාවක් ලෙස මේව සැක කිරීම.
ඒ වගේම මේ තවත් හේතුවක් තිබුණා. ඒ තමයි මෑය ඒ පිළිබඳව ගම්මු මේ විදිහට ප්‍රකාශ කරනවා. ඒක තමයි මෑය ඊටා රූමත් තරුණියක්. මෑ 1970 අවුරුදු කුමාරිය වශයෙන් කතරගම තේරුණා. මෑගේ ආදරේ දිනා ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපති උඩවත්ත උත්සාහ කළා. ඔහු මෑගේ පස්සෙන් ඇවිල්ලා විමසීමක් කරලා තියෙනවා එයාට කැමතිද කියලා. නමුත් මෑ කැමති වුණේ නැහැ. ඔහුගේ ආදරේ මෑ ප්‍රතික්ෂේප කළා. එම නිසා පරිගැනීම සඳහා මේ විදිහට අත්අඩංගුවට අරගෙන මරණයට පත් කළා කියලා ගම්මු අතර කතාවක් පැතිරෙමින් තිබුණා. පසු කාලීනව මේ කතාවක් ගියා මේ මියගිය ප්‍රේමවතී මනම්පේරි නැවත මේ රත්නපුරේ නැවත ඉපදිලා සිටින බව. මෑ බහතෝරන වයසට එනකොට මෑ කියනවා මගේ කරාබු දෙක තියෙනවා කතරගම. මට කතරගම යන්න ඕන මගේ කරාබු දෙක ගේන්න කියලා. පස්සේ ඊට පස්සේ දෙමාපියොත් මේ ගැන බොහොම උනන්දුවක් වෙලා බලනවා මෙයා මොකද මේ කතරගම ගැන කියනවා කරාබු දෙකක් ගැන කියනවා මේ සිද්ධිය ගැන මෙයා කියනවා. මෙයා කිව්වට පස්සේ මේගොල්ලෝ කතරගමට යනවා. ගියාට පස්සේ පරණ දෙමව්පියන්ව මෙයා හඳුනා ගන්නවා. එතන හිටපු අයත් බොහොම දෙනෙක්වත් මෙයා හඳුනා ගන්නවා. ඒගොල්ලෝ රත්නපුරේට එනවා. මේ පැරණි දෙමව්පියෝයි දැන් මෙයාගේ අලුත් දෙමව්පියෝයි දෙගොල්ලෝ එතන බොහොම මිත්‍ර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ මේ සිද්ධිය පිළිබඳව මේගොල්ලන්ට යන්න අවස්ථාවක් ලැබෙනවා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ළඟට. මොකද ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ළඟට ගියාට පස්සේ ජයවර්ධන මහත්මයා එයාගේ ෆයිල් එකක තිබිලා මේ ෆොටෝ එකක් අරගෙන පෙන්නනවා. මෙයා දහම් පාසල් ගුරුවරියක් වශයෙන් හිටියේ. මෙයා ධර්මාචාර්ය විභාගය කරලා තිබුණා මේ ප්‍රේමවතී මනම්පේරි. එයා මේ දහම් පාසලේ ඉගෙනීම් කළා. මේක ඇවිල්ලා ළමේ ලක්කිට්ටුව තියෙන මේ පාසලක්. එතකොට මේ පන්සලේ යම්කිසි උත්සවයකට මේ ඒ ජනාධිපති හිටපු ජනාධිපති ජයවර්ධන මහත්මයා ගිහින් තියෙනවා. ඒ අවස්ථාවේදී ගත්ත ඡායාරූපයක් තමයි පෙන්වුවේ. වෙන්නුවා මේ ඡායාරූපය මම අඳුනගත්තා. අඳුනගෙන ඒ පිළිබඳ ගොඩක් විස්තර කිව්වා. පස්සේ ඒ වෙලාවේදී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා මේක සත්‍ය දෙයක්, සත්‍ය සිද්ධියක්. මේක හරියටම හරි. මේ නැවත ඉපදිලා ඉන්නේ ඒ මියගිය ප්‍රේමවතී මනම්පේරිම තමයි කියන එක එතුමා පැහැදිලිවම අනුමත කළා. නමුත් දැන් මේක පිළිගන්න සමහරු කැමැත්තක් දැක්වේ නැහැ. ඒ අය කිව්වා ඉතින් මෙච්චර කාලයක් මේක ඉතින් මේ සංගවගෙන හිටියේ මොකද කියලා අන්න ඒ වාගේ නොයෙකුත් තර්ක විතර්ක ආවා. ඉතින් ඒ විදිහට සමහරු මේක පිළිගත්තා. සමහරු මේක පිළිගැනීමට කැමැත්තක් දැක්වේ නැහැ. කතාවක් තියෙනවා මේ ප්‍රේමවතී මනම්පේරි වෙඩි 3ක් තියලා මිය ගියේ නැති බවත් පණ පිටින් මෑව වැළලීම සිද්ධ කරපු බවත් ඒ අවස්ථාවේදී කෙඳිරි ගාන හඬ පස් දානකොට කෙඳිරි ගාන හඬ ඇහුණ බවත් ඒ වගේම 71 කැරැල්ල පිළිබඳව පසු කාලීනව පූර්ණ සමාලෝචනයක යෙදුණ වෛද්‍ය රුවන් ජයතුංග මහත්මයාගේ මේ වාර්තාවල ඉතාම පැහැදිලිව දැක්වෙනවා ඇගේ සිරුර මතට පස් දමද්දී ඇය හුස්ම ගනිමින් සිටි බව. ප්‍රේමවතී මනම්පේරි සිහිවීම සඳහා මේ දෙටගමුව වැව ළඟ ස්මාරකයක් ඉදි කරලා තියෙනවා. ඒක අදටත් ඕනම කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්. අපරාධකරුවන්ට නීතියෙන් මරණීය දණ්ඩනය හිමි නොවුනත් සබහා දහමෙන් ඒ දඬුවම කදිමටම ඒ දඬුවම ලැබුණා. එව නිසා කිසිම කෙනෙකුට මේ අපරාධයක් කරලා ගැලවිලා ඉන්න ලැබෙන්නේ නැහැ. සබහා දහම නිසි දඬුවම් ලබා දෙනවා. ඒක ඊටාම හොඳින් පැහැදිලි වෙන දෙයක් තමයි මේ මනම්පේරි ඝාතන සිද්ධිය. මෙවැනිම වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.